ඉතින් කොහොමද අද වීඩියෝ එකක් තමයි දාන්න යන්නේ. දැන් මම මේ දවස් ටිකේ වගේ වීඩියෝ රෙකෝඩ් කරන දාන්න. හැබැයි ඒක දාන්න වෙන්නේ නැහැ. මොකද දන්නේ හේතුව. ඒක ඉතින් මගේ හේතුවක් නිසා. හරි ගයිස් ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම අද අපි කතා කරන්න යන්නේ පිටසක්වල ජීවියෝ හෙවත් aliensලා ගැන. ඇයි ඉංග්‍රීසියනුයි සිංහලනුයි දෙකම ඉංග්‍රීසි තේරෙන්නේ නැති අය ඉන්නවා, සිංහල තේරෙන්නේ නැති අය ඉන්නවා. ඒකයි වචන දෙකෙන්ම කිව්වේ. හරි. කොහොම හරි අද අපි බලන්න යන්නේ කවුද මේ aliensලා? Area 51 කියන්නේ බොරුවක්ද? aliensලා ඇත්තටම ඉන්නවද? මට ආව වීඩියෝ දාන්න වෙයිද දන්නේ නැහැ මේ ගැන කතා කරලා. කොහොමද මේ පළවෙනි වීඩියෝ එක එහෙම නැති වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. මම මැරෙයිද දන්නේ නැහැ. හරි. අපි එහෙනම් දැන් යම් පළවෙනිම බලන්න කවුද මේ aliensලා කියන්නේ? ඇත්තටම aliensලා ඉන්නවද කියලා බලන්න. අපි එහෙනම් දැන් ගිහිල්ලා බලමු aliensලා ඉන්නවද කියලා. ඔහේ දැන් වෙන සෞරග්‍රහ මණ්ඩලයකට යනවා නෑ. මම ඉතින් කියලා දෙනවා මේගොල්ලන්ට. හරි. අපි එහෙනම් යන් බලන්න කවුද මේ aliensලා කියන්නේ කියලා. හරි. එහෙනම් අපි කතා කරමු කවුද මේ aliensලා කියන්නේ කියලා. අපි දැන් මෙහෙම ගත්තොත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන planets අතරින් අපේ ග්‍රහ ලෝකෙ විතර ජීවීන් ඉන්නේ කියලා දැන්ට හොයාගෙන තියෙනවා. කොහොම හරි දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපි දන්න විදිහට එක planet එකක විතරයි ජීවීන් කොට්ටාසයක් ඉන්නේ. ඒ අපි ඒ මිනිස්සු. හැබැයි දැන් අපි ගත්තොත් සරලව කිව්වොත් මම මේ ඉර තියෙනවා. ඉර කියන්නේ තාරකාව. දැන් අපි පේද්දි තාරකා ඒ කියන්නේ ඉරවල්නේ තියෙන්නේ. තාරකා වෙන තාරකා තමයි. හැබැයි ඉරවල් තමයි තියෙන්නේ. අපේ ඉර වටේ සෞරග්‍රහ මණ්ඩල තියනවා කියන්නේ මේ ඉර ඒ කියන්නේ මේ තරු වටේ මේ ඉරවල් වටේත් තව සෞරග්‍රහ මණ්ඩල තියෙනවා කියන එක. එතකොට ඒ සෞරග්‍රහ මණ්ඩලවල අපිට වඩා දියුණු වලින් අඩු ජන කොට්ටාස පවතින්න පුළුවන්. ජන සතුන් ඉන්න පුළුවන්. අපි එතකොට බලන්න තියෙන එකම කාරණාව තමයි aliensලා ඉන්නවා. අනිවාර්යෙන් aliensලා කියන්නේ අපි අපේ ග්‍රහ ලෝකේ නොවන වෙන ග්‍රහ ලෝකවල ඉන්න කට්ටියට. අපි හැබැයි දැකලා නැහැ තාම. හැබැයි කියනවා දැන් මම කිව්වා ඉස්සෙල්ලා අපිටත් වඩා දියුණු ජීවීන් කොට්ටාසයක් ඉන්න පුළුවන් කියලා. එහෙනම් ඒ ජීවීන් කොට්ටාසයට පුළුවන් නේද දියුණුනේ ඒගොල්ලෝ? ඒගොල්ලන්ට පුළුවන් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇවිල්ලා අපේ ලෝකෙට ඇවිල්ලා යන්න. හැබැයි අපි දන්නේ නැති එකම කාර්යය තමයි අපි දන්නේ ඒගොල්ලන්ගේ තොරතුරු. ඒ කියන්නේ ඒගොල්ලෝ මැරෙනවද? ඒගොල්ලෝ දියුණුයිනේ. සමහර අය ඉන්න පුළුවන් දියුණු කොට්ටාස. තවත් අය දියුණු නැති කොට්ටාස ඉන්න පුළුවන්. ඒක ඉතින් ඒ සෞරග්‍රහ මණ්ඩලයේ තත්ත්වයන් ඒ කියන්නේ අපි කවුරුත් දැකලා නැහැ. විශ්වාස කරන විදිහට මට හිතන විදිහට විද්‍යාඥයෝ කියන විදිහට අපේ සෞරග්‍රහ මණ්ඩලයට අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් තවත් සෞරග්‍රහ මණ්ඩල ඕන තරම් මේ විශ්වයේ තියෙනවා. විශ්වය එකතු වෙලා හැදෙනවනේ එක හරිය planets එකතු වෙලා සෞරග්‍රහ මණ්ඩලය හැදෙනවා. ඒ වගේ මම ඒකට වීඩියෝ එකක් ගේන්න. ගොඩක් දේවල් හැදෙනවා. එතකොට මේ සෞරග්‍රහ මණ්ඩලය තව සෞරග්‍රහ මණ්ඩල ඒ විදිහට තියෙනවනේ. අපි එතකොට සැලකිල්ලට ගත යුතු කාරණාව තමයි aliensලා අනිවාර්යෙන් ඉන්නවා. නැති වෙන්න විදියක් නැහැ. අනිවාර්යෙන් ඉන්නම ඕන. ඒක නැත්තම් ඒ බොරුව. හරි. අපි දැන් යන් පළවෙනි සාක්ෂියට alienලා ඉන්නවා කියලා හඳුනාගත්තා. හරි. පළවෙනි සාක්ෂිය තමයි මට හරියට රට මතක නෑ. මෙක්සිකෝවේ හරි රුසියාවේ හරි පිටසක්වල සිරුරු දෙකක් හොයාගෙන තියෙනවා.
කියන අපේ DNA වලට සමාන නැති ඇගිලි 3ක් පවතින ජීවීන් කොට්ටාසයක්. අපි දන්නේ අපිට හරියට ඒවල ඇත්ත නැත්ත දෙන්නේ නැහනේ. ප්‍රදර්ශනය අනුව එහෙම තමයි. එතකොට අපිට හිතෙන්න පුළුවන් පිටසක්වල ජීවි කියලා කට්ටියක් ඉන්නවා කියලා. ඔව් ඉන්නවා. හැබැයි අපි තවත් සැලකිල්ලකට ගත යුතු කරුණක් තියෙනවා. ඒ තමයි අපි දන්නේ ඒගොල්ලෝ ගොඩාක් දියුණු මිනිස්සුලා. දියුණු ඒලියන්ස්ලා. ඒගොල්ලන්ට පුළුවන් නොපෙනී ඉන්න. සමහර විට අපි අවදත් ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකද අපි තාම ඒ තරමට දියුණු නැහැ. ඒගොල්ලන්ගේ ලෝක දියුණුයි. අන්න ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි අපි දන්නේ ඒගොල්ලෝ මොන වගේ ස්වරූප වලින් ඉන්නවද කියලා. දැන් ඒගොල්ලෝ දියුණුයි නම් අපි වගේ වෙස්වලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒලියන්ස්ලා ඒගොල්ලන්ටම ආවෙනක සිරුරක් තියෙන්නත් පුළුවන්. ඒක දැන් අපි හැබැයි දන්නේ නැහැ. හැබැයි තොරතුරු වලට අනුව එහෙම තමයි. ඇත්තටම ඉන්නවද? ඒලියන්ස්ලා ඉන්නවා. දැන් මම කිව්වේ. එහෙනම් අපි බලමු ඒරියා 51 ගැන. හරි. ඒරියා 51 කියන්නේ යාළුවනේ මීට වසර ගණනකට පෙර පිටසක්වල ජීවි ඉන්නවා කියලා සැක කරපු ස්ථානයක් සහ සැක කරන්න උන සිද්ධියක්. ඒක ගැන මම පොඩ්ඩක් පස්සෙත් දාලා ඇතුළු ඒරියා 51 ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. කොහොම හරි යාළුවනේ ඒලියන්ස්ලා ඉන්නවා. ඒක තමයි මම මේකෙන් කියන්න ඕනුනේ. සහ දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති සමානාන්තර ලෝක වලටත් ඒලියන්ස්ලා පොඩ්ඩක් බලපානවා. ඒකත් මම කියන්න. දැන් අපේ ලෝකෙට වඩා තවත් ලෝක තියෙනවානේ. මම කිව්වනේ තවත් ලෝක තියෙනවා. දැන් අගහරු වල නම් ජීවියක් තාම හොයාගන්න නැහැ. හැබැයි ඒලියන්ස්ලා ඉන්නවා කියන්න තියෙන ප්‍රථම සාක්ෂිය තමයි තවත් සෞරග්‍රහ මණ්ඩල තියෙනවා. ඒ සෞරග්‍රහ මණ්ඩලෙත් තව මිනිස්සු ජන කොට්ටාස ඉන්න පුළුවන්. ඒක තමයි පළවෙනි සාක්ෂිය. සහ ඒලියන්ස්ලා දැන් සමහර එක මේ කතා කියන මම දැකලා තියෙනවා YouTube එකේ එහෙම ඒලියන්ස්ලා ලංකාවට එනවා. ඉන්නවා ඇති. ඒක අපි දන්නේ නැහැ. හැබැයි සමහර ඒලියන්ස්ලා ගොඩ බානවා වගේ. ඒ කියන්නේ ඒලියන්ස්ලාගේ යානා ගොඩ බාන තැනක් වගේ හදපු තැන් තියෙනවලු. අපි ඉතින් ඒව ගැන දන්නේ නැහනේ. හැබැයි කොහොම හරි ඒලියන්ස්ලා ඉන්නවා. මොකද දැන් අපි තාම ඇමසන් වනාන්තරයේ පොඩි කොටස එලි කරලා තියෙන්නේ. තව අපි නොදැකුවත් නැති තැන් තියෙනවා. මගේ වචන පැටලෙනවා. කොහොම හරි ඒව ඇතුලේ පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන්. අපිට එහෙමම කියන්නත් බෑ පිටසක්වල ජීවීන් කියන ජන කොට්ටාසයක් නා. ඒගොල්ලන්ගේ ඇගෙත් අපේ වගේ ලේ තියෙනවා නම් එහෙම ඉන්න විදියක් නෑ. හැබැයි ඒගොල්ලෝ ගොඩක් දියුණු වෙච්ච අය ගොඩක් පරිණාමය වෙච්ච අය නම් ඒගොල්ලන්ට පුළුවන් ඕන තැනක ඉන්න. ඉස්සෙල්ලා මම කිව්වා වගේ ආත්මයක් වගේ නිකන් සැරිසරන්න පුළුවන්. අපිට පේන්නේ නෑ. හැබැයි ඒගොල්ලෝ දියුණු ජීවීන් කොට්ටාසය. අපේ ඇගවල ඇතුළේ ඉන්න පුළුවන්. අපේ වගේම සිරුරු තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි යාළුවනේ ඉතින් පිටසක්වල ජීවීන් කියන්නේ. මම තව කරුණු ගේන්න බලාපොරොත්තු වෙනවා සමානාර්ථ ලෝක ඊට පස්සේ ගියාම ඒරියා 51 එක ගැන ගේන්නම්. අද මම මේ පුළුවන් විදිහට තමයි වීඩියෝ එක කරන්නේ. අපි දැන් ඒලියන්ස්ලා ගැන තවත් තොරතුරු ටිකක් බලමු මෙන්න මේකෙන් පස්සේ. හරි යාළුවනේ දැන් මම මේකෙන් පස්සේ කිව්වට මොකුත් ගියේ නෑ. ඒක ගැන අහන්න එපා මොකද්ද කියලා. අහන්න එපා අහන්න එපා නිසා. අහන්න එපා. ඉතින් දැන් අපි බලන්න යන්නේ යාළුවනේ ඒලියන්ස්ලට දැන් පියාඹන පිරිසි කියලා අපි අහලා තියෙනවා. ඒව නම් පොඩි කාලේ බොරුවට කියපු කතා. හැබැයි තියෙනවා. යානා තියෙනවා ඒගොල්ලන්ට. අපි දන්නේ නැහැ පීරිසි විදියටද කෝප විදියටද කියලා. තමයි යානා තියෙනවා. සහ දැන් වාර්තා වෙන සමහර තැන්වල නිසා පත්තර වලින් වෙන්න පුළුවන්, ගුවන් විදුලියෙන් වෙන්න පුළුවන්, ටීවී වලින් වෙන්න පුළුවන්. ඒ කාලේ උනාගේ සමහර මිනිස්සු අනාගතෙන් ආවා කියලා කියනවා.
දැකලා තියෙනවා කියලා කියනවා. දැන් පිරමීඩවල එහෙම දැන් පිරමීඩවලත් වෙනම තාක්ෂණයක් තියෙන්න ඕන ඒ පිරමීඩ බදින්නත්. දැන් ඔයා හදලා තියෙන්නේ දැන් මීට අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලානේ. ඒවා ඔච්චර දියුණුවට කැඩෙන්නේ නැති වෙන්න හදන්න මොකක් හරි තාක්ෂණයක් තියෙන්න ඕන. ඒක ගැන හිතුවනම් ඕගොල්ලන් හිතේ පිටසක්වල ජීවීන් මෙහාට ඇවිල්ලා ගිහිල්ලා තියනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිරුරු දෙකක් හම්බුනේ. කොහොම හරි දැන් කියනවා කට්ටිය අනාගතේ මිනිස්සු වෙනවා අතීතේ මිනිස්සු වෙනවා. අතීතෙන් එන විදියක් නැහැ. දියුණු නැති නිසා අනාගතෙන් එනවා කියලා කියන්නේ පිටසක්වල ජීවීන් වෙන්න පුළුවන්. සමහරට අපි හිතන් ඉන්නාගේ මෙහෙම ඔළුවක් තියෙන ලිකන් අත් දෙකයි කකුල් දෙකයි තියෙන එහෙම නෙමෙයි වෙන්න පුළුවන් පිටසක්වල ජීවීන් කියන්නේ. පිටසක්වල ජීවීන් කියන්නේ ලිකන් අපි වගේ මිනිස්සු වෙන්න පුළුවන්. හැබැයි දියුණුයි. දියුණු කොට්ටාසයක්. සරලව ගත්තොත් අපේ අනාගතේ සාමාන්‍ය කාලයන්ටයක් වගේ අනාගතයට ගියොත් එයා දියුණුයිනේ. ඒ කාලේ දියුණුයි. ඒ වගේ තව ලෝකේ තියෙනවා දියුණු ලෝක. ඉතින් පිටසක්වල ජීවීන් ගැන අපි වගේම කොට්ටාසයක් වෙන්න පුළුවන් දියුණු. තවත් එකක් තමයි අපි වගේ නොවන කොට්ටාසින්නත් වද පිටසක්වල ජීවීන් කියලා ගත්තාම සෞරග්‍රහ මණ්ඩල තියෙනවා මිලියන ගණන්. ඒ මිලියන ගණනින් එක පිටසක්වල ජීවීන් විතරක් ඉන්න බෑනේ කොට්ටාසයක් විතර. ඉන්න පුළුවන් නොපෙනී යන්න පුළුවන් ආයේ. තවත් අය ඉන්න පුළුවන් අපි වගේම කට්ටිය. තවත් අය ඉන්න පුළුවන් ලිකාර අපි හිතනවා ඇගිලි තුනේ මෙහෙම ඔළුව තියෙන ඒ වගේ කට්ටිය. ඉතින් මට මේ වීඩියෝ ඔයගලන්ට ඔප්පු කරන්න ඕනුනේ පිටසක්වල ජීවීන් ඉන්නවා සහ තව ලෝක තියෙනවා. ඒ ලෝකවල අපි දන්නේ නැති සත්තු මිනිස්සු පිටසක්වල ජීවීන් මිනිස්සු කියන බෑ පිටසක්වල ජීවීන් වගේ කොට්ටාස ඉන්නවා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. එහෙනම් අපිට යන්න කාලේ ඇවිල්ලා මම තවත් වීඩියෝ එකක් දාන්නම්. මේ වීඩියෝ එක කළා මට ඉන්න පුළුවන් වුණොත්. එහෙනම් අපි වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්නත් බලාපොරොත්තු වෙනවා.